අපි කතා කරන්න යන්නේ කැල්වින් චක්‍රය ගැන. එතකොට මේ කැල්වින් චක්‍රය යටතේ පාස් පේපර්ස් ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් ඒවයි ස්ට්‍රක්චර්ඩ් එසේ වගේම MCQ ප්‍රශ්නත් අහලා තියෙනවා. ඒක නිසා මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒ ප්‍රශ්න වලට උත්තර ඉතාමත් ලේසියෙන් ලියන්න පුළුවන්. එතකොට මේ කැල්වින් චක්‍රය කොහෙන්ද ආවේ? අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන පියවර දෙකක් සිද්ධ වෙනවා. ඒ පළවෙනි පියවර තමයි ආලෝකය මත රඳාපවතින ප්‍රතික්‍රියාව. දෙවෙනි පියවර තමයි මෙන්න මේ අපි කතා කරන කැල්වින් චක්‍රය. එතකොට මේ ආලෝකය මත රඳාපවතින ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ තෛලකොයිඩ් පටල පද්ධතිවල. ඒ කියන්නේ හරිතලාවේ තියෙන තෛලකොයිඩ් පටල පද්ධති මතට ආලෝකය වැටුනම ආලෝකය මත රඳාපවතින ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ වගේම කැල්වින් චක්‍රය මේ හරිතලා පංජරය තුල තමයි සිද්ධ වෙන්නේ. මේ කැල්වින් චක්‍රයත් නැවත අධීර තුනකින් සිද්ධ වෙනවා. ඒ තමයි කාබොක්සිල්කරණය, ඔක්සිහරණය, CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. දැන් අපි බලමු මෙන්න මේ පියවර තුන වෙන වෙනම ඒවායේ සිද්ධ වන ප්‍රතික්‍රියා මොනවාද, ඒව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කතා කරමු පළවෙනි පියවර වෙන කාබොක්සිල්කරණය ගැන. එතකොට මේ කාබොක්සිල්කරණය කියලා සරලවම කියන්නේ මොකක්ද? RUBP කියලා අණුවක් තියෙනවා. එන්න ඒ අණුවට CO2 අණුවක් එකතු වීම. එතකොට RUBP අණුවට CO2 අණුවක් එකතු වීම කාබොක්සිල්කරණය කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. කාබොක්සිල්කරණයේ පළවෙනි පියවර තමයි RUBP අණුවකට CO2 අණුවක් එකතු වෙලා කාබන් 6ක අස්ථායි අණුවක් හදන එක. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ඒකට එන්සයිමීය උත්ප්‍රේරණයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ප්‍රතික්‍රියාවටත් රුබිස්කෝ කියලා එන්සයිම් එකකින් උත්ප්‍රේරණයක් සපයනවා. ඒතර රුබිස්කෝ එන්සයිමයට අපි කියන තවත් නමක් තමයි කාබොක්සිලස් ඔක්සිජනේස් එන්සයිම් එක. එතකොට මේ පළවෙනි ප්‍රතික්‍රියාවෙන් හදන්නේ අස්ථායි අණුවක්නේ. මේ අස්ථායි අණුව ස්ථායි අණුවක් බවට පරිවර්තනය වෙනවා. ඒ අණුවට කියනවා අපි 3PG අණුවක්. ඒතර කාබන් 3 බැගින් වෙච්ච අණු දෙකක් හදනවා කාබන් 6ක අස්ථායි අණුවෙන්. එතකොට අපෙන් ඇහුවොත් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ස්ථායි ඵලය මොකක්ද කියලා අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ 3-ෆොස්ෆොග්ලිසරේට් හෙවත් 3PGA අණුව කියලා. මෙන්න මේ 3PGA අණුව ATP අණුවක් ලබාගෙන එයා නැවතත් 1,3-බිස්ෆොස්ෆොග්ලිසරේට් කියලා අණුවක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මම මේ දාලා තියෙන රූපේ පෙන්නනවා රුබිස්කෝ එන්සයිම් මගින් ස්ථායි 3PGA අණු දෙකක් හදලා ඒකට ATP අණුවක් ලබාගෙන 1,3-බිස්ෆොස්ෆොග්ලිසරේට් අණු බවට පත් වෙනවා. මේක තමයි කාබොක්සිල්කරණයට අදාළ ප්‍රතික්‍රියා. කැල්වින් චක්‍රයේ දෙවෙනි පියවර තමයි ඔක්සිහරණය කියලා කියන්නේ. මේ ඔක්සිහරණයේදී වෙන්නේ අපි ඔක්සිකරණයේදී හදාගත්තු 1,3-බිස්ෆොස්ෆොග්ලිසරේට් අණුව ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගිහිල්ලා එයා හදනවා G3P කියලා අණුවක්. මේ G3P අණුව හදාගන්න ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවනු ලැබූ ATP NADPH කියන අණුත් භාවිත කරගන්නවා. එතකොට මේ G3P කියලා කියන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට්. මේ ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් කියන්නේ කාබෝහයිඩ්‍රේට් හෙවත් ග්ලූකෝස් සංශ්ලේෂණයේ පූර්වක අණුව. අපෙන් එතනදී MCQ එකක් හරි SCQ එකේදී හරි ඇහුවොත් කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණය එහෙමත් නැත්නම් ග්ලූකෝස් සංශ්ලේෂණයේ පූර්වක අණුව මොකක්ද කියලා අපි ලියන්න ඕනේ G3P අණුව හෙවත් ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් අණුව කියලා. කැල්වින් චක්‍රයේ තුන්වෙනි පියවර තමයි RUBP පුනර්ජනනය කියලා කියන්නේ. මේ ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් සංකීර්ණ ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගමන් කරලා RUBP නැවත ජනනය කිරීමක් සිදු කර ගන්නවා. එතකොට මේකට ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවාගත්තු ATP අවශ්‍ය කරනවා. අපිට RUBP අවශ්‍ය වුණේ කාබොක්සිල්කරණයේ පළවෙනි පියවරේදී. එතකොට ඒ අවශ්‍ය කරන RUBP නැවත ජනනය කර ගැනීම තමයි මේ තුන්වෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. ඊට අමතරව G3P වලින් ග්ලූකෝස් සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ ග්ලූකෝස් සංශ්ලේෂණය එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවක්. එතකොට මේක තමයි ප්‍රධාන වශයෙන් කැල්වින් චක්‍රය කියලා කියන්නේ. මේ කැල්වින් චක්‍රයට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රවල ස්ට්‍රක්චර්ඩ් එසේ මම කලින් කිව්වා වගේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න අහලා තියෙනවා.
ඒ අහලා තියෙන එසේ ප්‍රශ්න මාකින් පොයින්ට්ස් එක්ක මම ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. එතකන් හොඳට පාඩම් කරන්න. හැමෝටම good luck.